හාමිනේ හාමිනේ දන්නවද වැඩ? හරි ඇබැත්තියක් නේ වෙලා තියෙන්නේ. මොකෑ අපේ මහත්තයා මේ වරුසාවේ තෙමීගෙනම කෑග ගහ දුවන් එන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? කලබල නැතුව වෙච්ච දේ කිව්වනම්. මම කඩමන්ගිට ගොහින් එනකොට මට හිමින් හම්බුනිච්චුවා. උන්දෑ තමයි මට මේ පණිවිඩය කිව්වේ. ඉතින් කියන්ටකො බලන්න. මොකද්ද ඔය වෙලයි කියන නස්පැත්තිය? හාමිනේට කියන්න අර කරෝවිස්ලෑගෙට ගහක් කඩම් වැටලා කියලා හිංගාම කියාගෙන ගියා. දෙයියනේ උන්දලට මුකුත් කරදරයක්වත්ද දන්නේ නැහැ. ඊයේ ආපු ගුලඟට ගස් කොළන් කඩා නොවැටුනොත් තමයි පුදුමේ. බල ඉන්ට කාරි නෑ. ඉක්මනින් ඔහේ ඒ පැත්තට ගියා නම් මාත් මෙන්න මේ දොර ජනෙල් ටික වහලා දාලා හනිකට ඒ පැත්තට දුවගෙන එන්න. හරි හාමිනේ එහෙනම් දොර වහලා ඉක්මනට ඒ පැත්තට එන්න. මම යනවා විදහට. කරෝලිස්ට මොන කරදරයක් වෙලාද දන්නේ නැහැ. මගේ වෙලාවට මද කොහෙද ඉස්කෝලේ මහත්තයාත් ඉන්නවා. අයියෝ ඉස්කෝලේ මහත්තයා දන්නවද වැඩ? අර කරෝලිස්ලා ගෙදරට ගහක් කඩම් වැටලා කියන්නේ. මම මේ හනිකට ඒ දිහාට යන ගම පාසියත් ඔය ඇත්තත් කියන්නේ කවුද ගැන කිව්වේ? අර කරෝලිස්ගේ ගේ අයින තිබුණු මීයඹ ගහ කඩම් වැටලායි කියලා මට හිං හාමි අර ගමන් කියාගෙන ගියා. අපේ කරෝලිස් නේද මොන වෙලාද දන්නේ? මං ඔය මනුස්සයට කිව්වා පහුගිය දවසකත් ඔය කහ අයින් කරලා දාන්න එක. ඒ කහ සියාතු ගේ අයිනටමයිනේ තිබුණේ. මේ මනුස්සයා මං කියන්නේ වුණා ඕම් වෙන්නේ නෑනේ. මාත් කීප දොහක්ම ඉස්කෝලේ මහත්තයා මිනිස්සුන්ට කතාව කිව්වා. කොහෙද ඉතින් ඔය මිනිස්සයා ඒ කතාව කනකටවත් අරන් නෑනේ. එහෙම වුණා නම් මෙහෙම අබැතියක් වෙන්නේ නෑනේ. එහෙනම් සියාතු කතා කරගෙන ඉන්නේ ලාවන්නේ. කරෝලිස්ට අපෙන් මොනවයි උදව්වක් ඕන නැතිනේ. අපි යමු මේ පැත්තට හනිකට. ඒ මනුස්සයට අපි උදව් කරමු ගිහිල්ලා. ආසියාතු අර කරෝලිස් නෙන ඊට අඬන්නේ ඉන්නේ. අයියෝ මේ මනුස්සයට වෙලා තේරෙන්නේ නැහැ. අර කහ මුළු විතර පුරාම කොහොමද මේ මිනිස්සුන්ට තනියම අයින් කරගන්නේ? සියාතු අපටවත් මේකට උදව්වක් කරන්නේ. ඔව් ඉස්කෝලේ මහත්තයා විදුල පුරාම ගහ මේ ගහ අයින් කරන්න කරෝලිස්ට නම් පුදුම මහන්සියක් දරන්න වෙයි. ඉස්කෝලේ මහත්තයා මේක අයින් කරන්න කරෝලිස්ට උදව් කරමු. මිනිස්සෙ වශයෙන් කරදරයක් වුණෙන් පස්සේ ළඟින් ඉන්න එක තමයි යුතුයකම. කරෝලි මට මේ වෙන්නේ. අනේ බලන්ටකෝ ඉස්කෝලේ මහත්තයෝ මට වෙච්ච වින්නහියා. මගේ ගේ 99න් බේරුනේ. තව පොඩ්ඩක් එහා මෙහා වුණා නම් ඉවරයි. මම මේ කනස්සල්ලෙන් උන්නේ අපේ ඉස්කෝලේ මහත්තයෝ දැන් මේ ගහ මෙතනින් අයින් කරගන්නේ කොහොමද කියලා. හරි කරෝලිස් ඒ ගැන බය වෙන කාගේ නැහැ. ඒකට සියාතුමා ඉන්නවනේ. අපි ඒ ගැන බලා ගන්නවා. කරෝලිස්ට මොකුත් කරදරයක් එහෙම නෑ නේද? මේ තද වුණග කරපු හරියක්. ඒක නේනම් ඉස්කෝලේ මහත්තයා මං දැනගත්තා ඊයේ රෑ හුලං හමනකොට මොකක් හරි නස්පැත්තියක් අපේ ගමට වෙලා ඇති කියලා. මේ ගානෙන් බේරෙන්න ඇති. දැන් කරෝලිස් ඒ ගැන බය වෙන්න කාරියක් නැහැ. දැන් ඉස්කෝලේ මහත්තයයි මා ඉන්නවනේ. ගහ අයින් කරන වෙලේ මා ඉස්කෝලේ මහත්තයා බලා ගන්න. අපේ ගමේ මිනිහෙක්ට කරදරයක් වුණෙන් පස්සේ අහක බලන් යන සිරිතක් අපි ළඟ නැහැ. කරෝලිස් බයතු ඉන්නකෝ. ඉස්කෝලේ මහත්තයයි දුවගෙන මේ පැත්තට ආවේ කරෝලිස්ට උදව් කරන්නම තමයි. එහෙනම් ඉතින් සියාතු අපි කොන්න වැඩියට බයමු. ගහ අයින් කරන්න ආයුධ කීපයක් හොයාගෙන අපි ඉක්මනට යමුකෝ ගහ පැත්තට. කරෝලිස්ට මේ වැඩ ඉක්මන් කරගන්නත් එපා. අනේ අපේ ඉස්කෝලේ මහත්තයටයි සියාතු ගොයියටයි බොහොම පින් මට මේ කරන උපකාරවල. සියාතු ගොයිය. තනම් වැඩේ විවිධ කියලාත් මට සැකයි. ඒක මහා විශාල ගහක් නෙවෙයි. මේක අයින් කරගන්න මගේ හිතෙන් තව 3-4 දෙනෙක් විතර ඕන වෙයි. මම ගොහින් තව 3-4 දෙනෙක් විතර එක්කන් ඉන්නම් බලන්න. කොහෙද මේ අපේ මිනිස්සුත් කරදරයක් වුණෙන් පස්සේ දිහාවත් බලන එකක්ද සියාතු? එහෙනම් සියාතු මම ඉක්මනටම ගොහින් කවුරුහරි හොයන් එන්න. හරි ඉස්කෝලේ මහත්තයා. ඉස්කෝලේ මහත්තයා ගිහිල්ලා එහෙනම් තව දෙන්නේ 3 දෙනෙක් හොයන් එන්න.
මම බැලුවේ ඉස්කෝලේ මහත්තයා මේ ආරංචිය තව කී දෙනෙක් දන්නව ඇද්ද? ඒ දැනගෙනත් ඉස්කෝලේ මහත්තයාමයි විතරයි මේ දිහාවට ආවේ. කරදරයකදී සියලු දෙනා එකතු වෙනවා නම් කොච්චර ලස්සනයිද?